හරි කියන්නකෝ. ඒක තමයි දැන් බලන්න අද සාමාන්‍ය ඔක දැනුම බලන්න අද ඉරානට වෙලා තියෙන බලන්න අද ඉරානයේ අධ්‍යාත්මික නායක එලවන්න මිනිස්සු පාට බහැලා තියෙන මිනිස්සුන්ට දැනෙලා තියෙන සෑහෙන. ඔව්. ඒ වගේ අපිට දැනුණ සෑහෙන. අපි තෙල් පෝලිං වල මාර විදිහට දුක් විඳ මිනිස්සු. මිනිස්සුන්ට දැනුණා මේ මිනිස්සු ප්‍රෙෂර් එක ගත්ත එක එළියට එනවා. ඔව් මෙහන්න හොයනවා නිමල් මහත්තයා මේක අපි තෙල් පොලිම මහින්ද මහත්තයා කාලේ ගන්නවා. නෙවෙයි. නමුත් එහෙම තමයි. ඊට පස්සේ ඒ කියන්නේ මූල්‍ය වත්කම් තියෙන බෑ. අපි රුපියල් වලින් තෙල් ගේන්න බෑනේ. හරි හරි මම දැන් ඔබතුමාට කිව්වනේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඉස්සලා අපි 1 by 1 යා. මම අහන්නේ මහින්ද ජනාධිපතිතුමාට වැරදුනේ කොහේද කියන එක මම ඔබතුමාගෙන් අහන්නේ. ඇයි එයා ජනතාව ප්‍රතික්ෂේප මොකද අපි හිතමු එයා යුද්ධයක් දෙන්නපු ජනාධිපති කෙනෙක්. එතකොට එයා යුද්ධෙත් එක්ක පළවෙනි වතාව එයා ඡන්දෙ දිනලා වැඩි ඡන්ද ගානකින් බලයටපත් වුණා. එයා ඊළඟ සැරෙත් මේ කියන්නේ කාලය වෙන වෙන කලින් අයින් වෙන කලින් කියන්නේ අවුරුදු 5ට කලින් එයා ඡන්දෙල දෙවෙනි සැරේට එයා පත් වුණා. එතකොට මං අහන්නේ එවැනි අපි පළවෙනි සැරේ ජනතාව ඡන්ද දුන්නේ රටට තියෙන යුද්ධය බේරපු නිසා. මොකද සමහර කාලයක් අපිට තිබුණා කොළඹ ගිහලා යාපනයට ගිලෙන වගේ කාලයක් අපිට තිබුණා. ඇත්ත කතා කරන්න බෑ නේ. කියන්නේ කොළඹත් යාපනය හා සමාන යුද්ධ. මොකද යාලේ දක්වාම සතුරට ගොදුරලා තිබුණ රටක් අපේ. හරිද? එතකොට ඒ රට බේරගත්ත එක්කෙනෙක් අපේ අතිගරු මහින්ද රාජපක්ෂතුමා. හරිද? කෙලින්ම මෙදිහත් වෙලා. ඔව්. එතකොට මං අහන්නේ එතකොට ජනතාවට ඊළඟ සැරේ තුන්වෙනි සැරේ ඡන්දිල්ලුව තව අවුරුදු දෙකක් ඉදිරියට තියලා. ඔබතුමා ඒක දන්නවද? ඒක මොකද දන්නේ 20 වෙනි සංශෝධනයේ බලාත්මක ඒ බැලුවේ තව අවුරුදු ගාණක් එක දිගට අන්ලිමිටඩ් වින්න දැන් අපිට ඉන්නේ ජින්තාවෝ ඉන්නේ ඒ වගේ. මිනිස්සු ඒකට අකමැති වුණා. පොඩ්ඩක් ඇත්ත කියන්න බෑ. මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී බැලුවා. ඒකට අකමැති වෙලා මිනිස්සු වෙන පැත්තක් හෙව්ව ඇත්තටම කියනවා. මිනිස්සු ඇයි එහෙම හෙව්වේ? මං කියන්නේ රටක් ජාතියක් බේරලා දුන්නොත් ජනාධිපති කෙනෙක් එහෙම බෑනේ රට ජාතිය දැන් කවුරුවත් ඒක කරන්න ඕන වැඩක් නේ. දැන් ඔයාවත් මම ආවත් මිනිස්සු බලාපොරොත්තු වෙන ඉෂ්ට කරන්න එපා. පුටුවෙන් ඉන්න බෑනේ. වැඩේ කරන්න මිනිස්සු එතන ප්‍රෙෂර් එක. දැන් ඒ වගේම යට ආර්ථික යුද්ධය ජය ගන්න බැරි වුණා. ඇයි එයාට යුද්ධයක් තියෙන කාලේ ආර්ථිකේ එයා මං හිතන්නේ 2005 මං හිතන්නේ ගත්ත තියෙන මොකද 2005 නේද එයා මං හිතන්නේ ජනාධිපති වෙන්න ඉලෙක්ෂන් එකට ආවේ 2005ද මගේ මතක මොකද මං කියන්නේ මම මේ කතා කරන්නේ මං කියන්නේ මම පොත්පත් වලින් ඉගෙනගෙන නෙවෙයි මේ මගේ දැනුමෙන් මම ඔබතුමත් එක්ක කතා කරන්නේ මොකද මට මේක निराකරණය කරලා මේක මට ජනතාව හරහා මට දෙන්න ඕන මොකද්ද මේ ප්‍රශ්නේ කියලා දැනගන්න මම අහන්නේ ඔබතුමාගෙන් තුන්වෙනි පාර දැන් එයා රටේ යුද්ධයක් තියදී මිනිස්සුන්ගේ බඩට දැනුනේ නෑනේ මිනිස්සු හොඳට කාලා හොඳට ඇඳලා හැමෝමත් සතුටින් ජීවත් වෙන යුද්ධෙත් එක්ක ඉන්න කාලේ මං අහන්නේ මේ යුද්ධය ඉවර කරලා මෙයා දෙපාරක් දිනලා තුන්වෙනි පාර ප්‍රතික්ෂේප වුණේ ඇයි හේතුව ඇයි එහෙම වෙන්න හේතුව මං අහන්නේ යුද්ධයක් තිබිලා ජනතාව මිනිස්සුන්ට කන්න දීලා බඩකට පුරවලා රට සෞභාග්‍යයෙන් පිරි රටක් හදපු මිනිස්සෙක් තුන්වෙනි පාර ප්‍රතික්ෂේප වුණේ ඇයි කියන එක මට දැනගන්න ඕන. එතන තමයි මේ ගොඩක් ආර්ථික කියන්නේ ණය ප්‍රශ්නයක් එතන කරගත්තනේ. ව්‍යාපෘති කාට ගැව්වා. ඇත්තම ගත්තොත් දැන් බලන්න නෙළුම් කුළුණ දැන් මිනිස්සු කියන හොඳයි කියලා. ලොකු මුදලක් යට කරලා තියෙනවනේ. හයිවේ මාර්ග හැදුවා. හොඳ තමයි ඉතින් ඒවා. නමුත් ඒක අපිට දරා ගන්න බැරි තත්යකටපත් වුණානේ. ලඝු ණය බාරක් කියදුනානේ. ඊපස්සේ රටේ ආර්ථිකය කඩාගෙන දෙන්න ගත්තේ හරහානේ. එතකොට මොකද ඒවෙන් අපේ කුෂිකාර්මයට දියුණු කළා ඒ මතින් එපෙන එක නෙවෙයි අපේ රට කුෂිකාර්ම රටක්නේ. නමුත් පහ මාර්ගයක් දියුණු කරන්න ඕන තමයි. නමුත් අපි ණය වෙලා ලොකු ණය බරක් කරන් දියුණු කර ඒ හරහා මං හිතන්නේ හැටියට ආර්ථිකය ලොකු බලපෑමක් එල්ල වුණානේ. ඒ හරහා ආර්ථිකය කඩා වැටුණාන් පස්සේ මිනිස්සුන්ට දැනෙන්න ගත්ත සෑහෙන කියන්නේ රුපියල පාවෙන්න ගත්තා. එතකොට ඩොලර් එකට ගෙවන්න ගාණ වැඩි වුණා. ඒතර අපිට විදේශීයන බඩුවල ලොකු ගාණක් ගෙවන්න වුණා. ටැක්ස් එක වැඩි වුණා ගත්තනේ. ලොකු ප්‍රෙෂර් එකක් ආවට පස්සේ මිනිස්සුන්ට ඒක දරා ගන්න අමාරු වුණානේ. ඇත්තටම ඉස්සර රටේ යුද්ධයේදී අපිට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක තිබුණානේ. හාල් කිලෝ එක 40ට 50ට වගේ මං හිතන්නේ සීනි කිලෝ එක වගේ ගන්න තියෙද්දි එහෙම නෙමෙයි එකපාරටම නගින්න ගත්තේ. දැන් මම දැන් සීනි කිලෝ ඊටත් වැඩි ගණන් ගිහලා තියෙනවනේ. උද්දමනේ වැඩි වෙන්න ගත්තා. ඒතර මිනිස්සු පාට බහින්න ගත්තා. ඒතර නිමල් මහත්තයාද ඔබතුමා කියන්නේ මහා මාර්ගවල් හදන්න නෙළුම් කුරල් හදන්න සල්ලි යට කරන සතාව රට වැටුණා කියලා. එහෙම ඒක තමයි ඒක කරන්න තිබුණා. නමුත් කුෂිකාර්ම පැත්තෙන් දිනු ගන්න තුන රටනේ. මේ ඔබතුමාගේ මං අහන්නේ ඔබතුමා දන්නවද මේ ඔය නෙළුම් කුළුණ හදනවා වගේම ඔය ප්‍රධාන මාර්ග ටික කියන්නේ අධිවේග මාර්ග ටික සකස් කරනට වැඩි මුදලක් යුද්ධයකට යට කරා කියන එක. ඔව්. ඒක තප්පර ගන්නට මල්ටි බැරල් පතර යූස් එකක් කරනවා. එතකොට මං අහන්නේ ඒ අවස්ථාවේ රට නොවැටි ඇයි යුද්ධය නැතුණාස් පස්සේ රට වැටුනේ ඔය හේතු කාරණා උඩද? එයාලා දීර්ඝ සංවර්ධනයක් යෙදුනේ කට්ටියනේ. ඒ කියන්නේ උතුර පිපිදෙම මොකද උතුරේ ගොඩක් යටිතල පාසකම් හැදුවනේ නේ. මේ සල්ලි ගොඩක් එහෙට යට කරලා කැඩිච්ච මාර්ග හැදුවා. උතුර සංවර්ධනය කරන අවතන් මිනිස්සු නවත්තන්න වුණා. ඒ හරත් මගේ ලොකු මුදලක් යට කරන්න උනා රජයටනේ. ඒක
ජාත්‍යන්තර අපිට හම්බුන්නේ නැහැ මම හිතන්නේ කිසි දෙයක් නේ. ඒ අවතන් වෙච්ච මිනිස්සු ගොඩක් අවතන් වෙලා හිටියේ. මිනිස්සු ඒ තැන් වල පදිංචි කරානේ. ඒ හරහා රජයේ ලොකු මුදලක් යට කරා මං හිතන්නේ. ඒක සංවර්ධනය කරන්න පාරවල් හදන්න අලුත් නිමල් මහත්තයා මේ අහන්න කියනවා දැන් උත්තර මම ඔබතුමාගෙන් අහන්නේ දැන් රටකට කෝ මිලියන ගණන් වියදම් කරපු මුදලක් නතර වුණානේ. කියන්නේ යුද්ධයකට වියදම් කරපු මුදලක් නතර වුණා. මොකද ජනාධිපතිතුමා ඇවිල්ලා මහින්ද මහත්තයා ඇවිල්ලා මේ යුද්ධය නතර කරලා ඊට පහුවෙන් රටට අවුරුදු ගානකට පස්සේ තමයි එයා රට සංවර්ධනය සම්බන්ධව සැලැස්ම සකස් කරලා රටේ දියුණුව තකා ඒ ටික කරේ. එතකොට මම ඔබතුමාගෙන් අහන්නේ තව දෙයක් මේ තමයි එතකොට ඔය ටෙරරිස්ට්ලා කියන්නේ අපේ රටත් එක්ක යුද්ධ කරපු අය ඒගොල්ලෝ ගාව ලොකු මුදල් ප්‍රමාණයක් තිබුණා. ඔව්. ලොකු දේවල් තිබුණා. ඒව රජය සංසතු ඒ රජය හරහා ඒව රජයට ගත්තා. ඒවත් සල්ලි, ඒවත් මුදල්. ඒවත් තිබුණා නේද? එතකොට ඒ මුදලුත් තියෙද්දි රටේ යුද්ධයක් කරලා ඒ මුදලුත් තියෙද්දි රටේ සංවර්ධනය පටන් ගන්න මුදල් තියෙද්දි ලෝකෙට ණය වුණා කියන්නකෝ. ලෝකෙට ණය වෙන්නට කලින් රටේ සල්ලි තිබුණනේ. එතකොට ඒ සල්ලි වලින් කියන්නකෝ පටන් ගත්තේ. එතකොට මේ මහා මාර්ග ටික හැදුවේ මිනිස්සුන්ට නොමිලේ යන්න නෙවෙයිනේ. මිනිස්සු ඒවට යන්නත් ඕන. ගෙවල යන්නේ. හරි අපි ඊළඟ වීඩියෝ ගැන කතා කරමුකෝ.